මේ අතරේ ගුවෙන් මර්ලින්ට එයාගේ තාත්තා මෙච්චර කල් හදපු හොඳම කඩුව දෙනවා. ඒ කඩුවත් අරගෙන මර්ලින් යන්නේ මහා මකර කිල්ගාර ගාවට. මර්ලින් මකරගෙන් ඉල්ලනවා මේ කඩුව එයාගේ හුස්මින් බල ගන්නවන්න කියලා. මකර මුලින් මේකට එකඟ වෙන්නේ නැහැ. මොකද මකර දන්නවා බ්‍රෙත් ආවේ ඌතරව මරන්න කියලා. මම මීට පෙර කතාවල පැහැදිලි කරා වගේ මකර ඌතරෙක් ඉන්නේ ලොකු තරහකින්. කිල්ගාර මේ දෙයට උදව් කරන්න එකඟ වෙන්නේ ආතර් මේ සටනට ඉදිරිපත් වෙන නිසා. මකර මර්ලින්ට පැහැදිලි කරනවා මේ කඩුවට එයාගේ බලයත් මුසු වුණාට පස්සේ මේක මහා විනාශ ඇති කරන්න පුළුවන් බලවත් ආයුධයක් වෙනවා කියලා. මකර ඒ නිසා මේකට එකඟ වෙන්නේ එක කොන්දේසියක් මත. මකර කියනවා මම මේකට මගේ බලය දෙනවා. ඒකෙන් මේක මාරාන්තික ආයුධයක් වෙනවා. ඒ නිසා මේ කඩුව පාවිච්චි කරන්න ඕන ආතර් විතරමයි කියලා. මර්ලින් මකර කියපු දෙයට පොරොන්දු වුණාට පස්සේ මකර ඒ කඩුවට තමන්ගේ මායාව කරනවා. මකරගේ හුස්මේ තියෙන ගින්දරෙන් ඒ කඩුව දිලිසෙන්න පටන් ගන්නවා. කැම්ලොට් වල පුරාවෘත්තයක් උපදින මොහොත තමයි ඒ. මර්ලින් මකරට ස්තුති කරලා මේ කඩුවත් අරගෙන මෙතනින් යනවා. මේ දේවල් අතරේ ඌතර් සහ ගයිස් කතා කරගත්ත